කාලයක් එනවා ඔය පව්කාර ලෝකයාගේ ආයුෂ අඩු වෙලා 10ට බහිනවා. මිනිස්සු කසාද බඳින්නේ අවුරුදු 5න්. අවුරුදු 5න් කසාද බඳිනවා කියන්නේ කසාද බැඳලා මේ කොළවල ලියලා මේ පෝරුවේ නගින එකක් නෙමෙයි මේ කියන්නේ. අවුරුදු 5 වෙනකොට වෙන්න ඕන ටික වෙලා. අවුරුදු 5 වෙනකොට කෙල්ලෝ ඇවිස්සලා ඉවරයි. අවුරුදු 5 වෙනකොට කොල්ලෝ ඇවිස්සලා ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ අම්මා තාත්තා නංගි එහෙම නේ බල්ලු බලල්ලු වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් කියන වචනේත් අතුරු දහම් වෙනවා. කුසල් කිරීම කියන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාලා අකුසලේම බබලනවා. මවුට ගරහනවා පියාට ගරහනවා. ඒ අයම ප්‍රශංසා ලබනවා. මවුට පියාට ගරහපු අය ප්‍රශංසා ලබනවා. ඊළඟට කුලසිරිත් බිඳ ගන්නවා. මේ අම්මා මේ තාත්තා ඊළඟට මේ නංගි මේ සහෝදරිය එහෙම නෑ. ඔයාලා දන්නවා මම මේ බනවලට මයික් වලින් මේ රට ලෝකෙට කියන්න ඕනේ නෑ විස්තර. අහෝ වැඩි ඈතක නෑ. මිනිස්යාගේ ආයුෂ අඩු වෙවි යනවා. ඊට පස්සේ මෘග සංඥාව පහළ වෙනවා. මෘග සංඥාව පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉන්නවා කියනවා ඒ කාලේ වෙනකොට අජේලකා එළුවෝ වගේ කුකුල්ලෝ හිවල්ලෝ බලු කපුටෝ වගේ මිනිස්සු ඉන්නේ කාලේ. පැනගන්ට එහෙව් එකේ කියනවා මේ ධර්මයේ මෙහෙම තියෙද්දි මේක අවබෝධ කරන්න බෑ වෙනම තැනක මනුස්ස ලෝකෙ ඉපදෙන්නලා දිව්‍ය ලෝකෙ යන්න එපා තව ඉස්සරහට මනුස්ස ලෝකෙට වරෙල්ලා කියලා. අහෝ මේ ධර්මයක උණුසුමක්වත් වැඩිලා නෑ. දැන් තේරෙනව නේද මෛත්‍රී බුද්ධ ශාසනයකට යන්න කලින් කොච්චර ජරමරද කියලා. දෙයනේ මේ කාලේ අපි මොකක් හරි කර්මයකට ඉපදුනොත් අපි අතින් මෙහෙම වැඩක් වුණොත් ඒ පව් අපිට කරගහන්න සිද්ධ වෙනව නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දස ආයුෂ වෙනකොට මිනිසුන්ට තරහ සිත් හට ගන්නවා. ගොඩාක් නපුරු සිත් හට ගන්නවා. තරහ සිත් හටගෙන එක එකාට පේන්න බැරුව යනවා. පේන්න බැරුව ගිහිල්ලා එකිනෙකා කෙරෙහි වදක චිත්තයක් හටගෙන දඩයක්කාරයෙක් මුවෙක් දැක්කට පස්සේ වෛර සිතක් මේක මරාගන්නේ කොයි වෙලාවේද කියලා හිතෙනවා වගේ මිනිස්සෙක් දැක්කට පස්සේ මේක මරාගන්නේ කොයි වෙලාවේද කියලා සිතක් පහළ වෙනවා. ඕක වෛරයෙන් ගිහිල්ලා දවසක් එනවා එකිනෙකාට පේන්න බෑ. එහෙම පේන්න බැරුව ගිහිල්ලා ආයුෂ 10 වෙනකොට ඒ කාලේට තාක්ෂණي දියුණු වෙනවා. අර දුර තියෙන ආයුධේ තප්පරයට අතර ගන්න පුළුවන්. අත උස්වනකොට ආයුධය අතට එනවා. අවුරුදු 10 එකිනෙකා කා කොටා ගන්නවා. මරා ගන්නවා. පිටි ගහ ගන්නවා. අටුවාවේ තියෙනවා මීට කලින් දෙවි කෙනෙක් ඇවිල්ලා කියාගෙන යනවා ඉදිරියට නම් හොඳ කාලයක් නෙවෙයි එන්නේ උඹලා බේරියනිල්ලා කියලා. ඉතින් මිනිස්සු අහුවෙනවා ඉතින් මේවට. ඊට පස්සේ මොකද උනේ? ඔන්න මිනිස්සු කා කොටා ගන්නවා. ඉතින් මේවා වෙලාවක ළඟ ඉන්නේ තමන්ගේ අම්මා නම් තමන්ගේ ආයුධෙන් කැපුණේ අම්මා නම් කල්පයක් නිරේ. ඒ කියන්නේ පව්කාරය සම්පූර්ණයෙන් සුද්ධ වෙනවා. ඔක්කොම නිරේට යනවා. ඒ කාලේ වෙනකොට නිරේමයි. මේ කල්පේ කල්ප විනාශේ ඉන්නේ තරහයි. වෛරයෙන් මැරිලා ගිහිල්ලා මැරෙන ඔක්කොම නිරේ උපදින්නේ. මේ මනුස්ස ලෝකේ මේ ඉඩ කඩන් වලට ආස කරන්න එපා. මේ සිමෙන්ති ගොඩවල් වලට ආස කරන්න එපා. ගෙවල් වලට ආස කරන්න එපා. යකඩ ගොඩවල් වලට ආස කරන්න එපා. ඒවා මනුස්ස ලෝකෙට අයිති දේවල්. ආයමත් මනුස්ස ලෝකෙට එයි. ආස කරන්න බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට සත්පුරුෂයන්ට පිනට කුසලයට ගුණ ධර්ම වලට මෙන්න මේ විදිහට කා කොටා ගන්නකොට සමහර අයට මෙහෙම හිතෙනවා අනේ මං අතින් තවත් කෙනෙක් මැරෙන්න එපා මාවත් කවුරුත් මරන්න එපා ඉක්මනට පැනගම කොයි හරි කැලේකට කොලයක් කාලා හරිමු කියලා එක්කෙනෙක් දෙන්නේ පැන ගන්නවා පැනගෙන ඔය ගංගායිනේ කැලෑයිනේ ඔය හොරෙන් ඉන්නවා දැන් කොල කකා කීප දෙනෙක් අමහර සත්වයෝ ඒ විදිහට හැංගිලා ඉන්නවා. දවස් 7යි පින්වතුනි අර මුරුග සංඥාව තියෙන්නේ. කා කොටා ගන්න එක දවස් 7යි. එළියට එනකොට තන්නේ කර මල කඳන් දවස් 7න් පස්සේ. මල කඳන් සීසීකඩ සුනාමියක් ඇවිල්ලා ගියාට පස්සේ තැන් වල මිනි තියෙන එක පොඩි දෙයක්. ඊට වෙඩි 10000 ගුණයකින් මිනි. බඩ පපුව පිච්චිලා යනවා, දාලා යනවා. ඊට පස්සේ යාලා කල්පනා කරනවා අහෝ මෙහෙම උනේ මොකද කියලා බලනකොට එක්කෙනා කැලෑ වලින් එනවා. සුනාමියට ඔක්කොම ගහගෙන ගිහින් පවුලේ එක්කෙනෙක් හරි ගහක ඉඳලා ආයෙත් Tamanට මුණ ගැහුනොත් අනේ ඔයත් ඉන්නවනේ කියලා බදා ගන්නවා වගේ වැළඳ ගන්නවා වගේ අර කැලෙන් එළියට ආපු අය එකිනෙකා වැළඳ ගන්නවා කියනවා අම්බෝ පුරිස තුන් ජීවාහි අනේ පුරුෂය ඔබ ජීවත් වෙනව නේද කියලා වැළඳ ගන්නවා කියනවා අපිට මේ වැරදුනේ අපේ පව්කාරකම් නිසා අපි තීරණයකට එමු අපේ අතින් සතෙක් මැරෙන්න දෙන්නේ නැහැ ප්‍රාණඝාතයක් කරන්න දෙන්නේ නැහැ කියලා එදා ඉඳලා ප්‍රාණඝාත කරන්නේ නැහැ එංගතුනේ මේ ලෝකේ පිරිහෙන්න පටන් ගන්නේ හොරකමෙන් ඒ වුණාට මේ ලෝකේ හැදෙන්න පටන් ගන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්